හොව්. ඔය ළමයට ජපන් පුළුවන්ද? මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන් ඉන්නකෝ. ආස්කු ප්‍රහාරය ඇත්ත වශයෙන්ම හරියට ඉන්වෙස්ටිගේට් කරගෙන ආපු ශානි අබේසේකර වල්ලලා හිරගත කරපු තත්ත්වයක් තුල අන්න බය නැතුව බාර දෙන්නකෝ ශානි අබේසේකරට දන්වැල් දාන්න නැතුව බෙල්ලට තොණ්ඩු දාන්න නැතුව. දැන් එදා එහෙම කතා කරපු සජිත් ඊයේ එයාගේ සගයෝ ටික බස්සලා පාර්ලිමේන්තුවේ අධිකරණ ක්‍රියාවලියට විරුද්ධව කතා කරන්න. පුදුම දේශපාලනයක් නේ ඔයගොල්ලෝ කරන්නේ සජිත්. ඕක ඔයා මේ අනතනවනන් දිස්ක මේ අනම්මනන් ජපන් නෙමෙයි. කොණ්ඩේ බැදපු චීන් එක්ටවත් කරන්න එපා ඔය වගේ මෝඩ දේශපාලනයක්. ඒව උන්ටත් තේරෙන ඕගොල්ලෝ කරන්නේ තනිකර බොරුවක් කියලා. දැන් ඕගොල්ලෝ හිතන්නේ ඔහොම දේවල් කරාම ඕගොල්ලන්ට මිනිස්සු ඡන්දයක් දෙයි කියලාද? දැන් මේ ලොකු මහා අපරාධයක් ගැන හොයාගෙන ඉන්න වෙලාවේ ඒවට විරුද්ධව ඕගොල්ලෝ මේ පාර්ලිමේන්තුවේ ඕගොල්ලන්ගේ සගයෝ ටික බස්සනවා. පාර්ලිමේන්තුවේ ඉන්න කතානායකලට අරගලොන්ට මේගොල්ලන්ට ජනාධිපතිලට බල කරනවා මේව නවත්තන්න වගේ එකක් නේ ඔයගොල්ලෝ කියන්නේ දැන්. අපිට නම් තේරෙන්නේ නැහැ ඔයගොල්ලෝ මොකද්ද මේ කරන්නේ කියලා. දේශපාලනයක්ද කරන්නේ එහෙම නැත්නම් අනුන්ගේ රෙදි හොදන එකද කරන්නේ උතන්ට ගිහිල්ලා. ඔයගොල්ලෝ ඊට වැඩිය වටින රටේ ප්‍රශ්නයක් කතා කරා නම් ඔය බොරුවට කෑකෝ ගහගෙන උගුර බැරන්ඩි වෙනකට නහර පුප්පගෙන ඔයා ඒගොල්ලොන්ව බස්සලා ඔයා ගන්නට උඩට වෙලා ඉන්නවා. මම තමයි ලොක්කා ඔන්න ගේමට බැස්සුවා කියලා. දැන් ඔයගොල්ලන්ට කොහෙන් ලකුණු හම්බෙයි කියලාද ඔය කරන්නේ? ඔයගොල්ලෝ නිකන් පාස්කු ප්‍රහාරයට මේ සහයෝගය දෙනවා වගේ හිටියට ඔයගොල්ලෝ තනිකර ඒකට විරුද්ධවනේ කතා කරන්නේ. අර වින්දිත මිනිස්සුන්ට විරුද්ධව ඔයගොල්ලෝ හැමදේම කරන්නේ. ඔයගොල්ලෝ හරිනම් උසාවිය ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණයක් කරන්න ඕනේ මේවා ඉක්මන් කරන්න කියලා. අර සලේට කන්න බැරුව ඉන්නවනම් එයාකට කවන්න මොකක් හරි කරලා ඒක කරන්නකෝ එහෙනම්. එයාකට පණ ටික අරගෙන මේ කතා කරන තැනටපත් කරව ගන්නකෝ. ඔයගොල්ලෝ ඡන්ද හම්බෙනවා එතකොට. මම මේ ඔයගොල්ලෝ ඡන්දයක් ගන්න ක්‍රමය පාරක් හදලා දෙන්න යන්නේ. හරිද? ඔයගොල්ලෝ උදව් කරන්නකෝ අනේ. අර අරු ගස්බල්ලා කවුද මේ දයාසිරි? උගේ පට්ටසිරි වැඩක් නැහැ කියලා හොඳේ. ඌ ත්‍ස්තවාදී ඉන්නේ අපෝ බලන් යනකොට ඌ තමයි හැමදේම දැනන් ඉඳලා තියෙන්නේ. සාලේගේ කම්පියුටරේ තියෙන දේවල් ඌ දන්නවා කිව්වම සාලේගේ කම්පියුටරේ තියෙන දේවල් දයාසිරි දන්නවලු ඔන්න සාලේගේ ලැප්ටොප් එකේ තියෙන හැමදේම දයාසිරි දන්නවා කියන්නේ. තව ප්‍රහාර වෙන්න තියෙනවලු මේ ඉතින් එයානේ ඉස්සරහම හිටියේ දැන් පාර්ලිමේන්තුවේ ගිහිල්ලා. එතකොට ඔයගොල්ලෝ කරන්නේ මේ තනිකරම පාස්කු ප්‍රහාරය කරපියුන්ට සහයෝගයක් දක්වන එකනේ කරන්නේ. රටේ මිනිස්සුව බලන් ඉන්නේ හොඳේ. බොරුව නිකන් ඡන්ද කඩා ගන්න වැඩ කරන්න එපා සජි. දන්නවද? දැන් ඔය 2029 ජනාධිපතිට ඉල්ලන්න හිතාගෙන තින්නේ නැතුව දින්නේ. හිතාගෙන එහෙම නැත්ත අවුලන්නේ ඕන දෙයක්. කොහොමත් එකයිනේ. වම් මේ කියන්නේ ඔය එහෙම ඡන්දයට ආයි ඉල්ලනවා නම් ජනාධිපතිවරකට ඔය වගේ මරිමෝල් වැඩ කරන්න එපා සජි. පිස්සුද? කොහෙන් ඡන්දයක් හම්බෙයිද? මේ මුළු රටේ මිනිස්සු බලන් ඉන්නේ ඕකුන්ට දඬුවම් කරනකම්. එහෙම නැත්නම් ඔයා මේ නායකයා වගේ හිටියන මට පේන්නේ ඔයා මේ දයාසිරිගේ වචනෙට වැඩ කරනවද කොහොද ඔයා? අනේ මන් දන්නේ දයාසිරිලට මෙහෙම පක්ෂයක් කියලා තියෙන මිනිස්සු නෙවෙයිනේ. අද එකක හෙට එකක අනිද්දා තව එකක ඔයා මේ එයාගේ කීම අහලා මේ ඒවට සපෝට් දෙන්න යන්න එපා. හොඳ වෙලාවට අර හර්ෂද සිල්ල උඩට වෙලා හිටියේ. හර්ෂද සිල්ල දන්නවා මේක මෝඩ ආතල් එකක් මෙතන සෙට් වෙන්නේ. බොරුව ටික උඩට වෙලා ඉන්නවා සද්දයක් දාගෙන බොරුව ටික ඒ පැත්තේ ඉන්නවා වගේ පෙන්නනවා. ඒ මිනිස්සු අර ඉන්නවට ඉන්නවා දන්නවද? නන්නත්තර කරලා තියෙන්නේ. ඕගොල්ලෝ ගන්න දෙන්නේ අනේ මන් දන්නේ සජිතෝ මනන් දේශපාලනයක් කරන්න බෑ. පිස්සුද? ඔයා මේ දයාසිරිගේ කීමන් නටනවා.